අපි අද කතා කරමු ඔබ මේ දකින සතභාග්‍ය කාසිය ගැන. ආයිබෝවන් නයිලච්චි සල්ලි YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔබ දන්නවා මම දැන් කතා කරන කාසිය ගැන. ඉතින් මේ දකින්නේ කාසිය. අපි බලමු මුලින්ම කාසිය. ඔබ මේ දකින්නේ වර්ෂ 1908 දී බ්‍රිතාන්‍ය යටත් යුද්ධ පාලන කාලය තුල නිකුත් කරන ලද වටිනාකම සතභාගයක් වන කාසියක්. ඉතින් මෙහි මූණත පිළිරුව ලෙස යොදාගෙන තියෙන්නේ 7 වන එඩ්වඩ් රජතුමා. ඔබට දැන් දකින්න පුළුවන්. ඉතින් මේ රජතුමාගේ මව තමා වික්ටෝරියා මහරජින. වික්ටෝරියා මහරජිනගේ අභාවයෙන් පසු 1901 ඉඳන් 1910 දක්වා රාජ්‍ය පාලනය කරන්නේ මෙන්න මේ රජතුමා. ඒ වගේම මොහු රාජාභිෂේකය ලබන විට මොහුගේ වයස අවුරුදු 59. නැවත ඔබ දකින්නේ කාසිය අනිත් පසේ. එහි ඉහළින් සඳහන් කරලා තියෙනවා ඉංග්‍රීසි අකුරෙන් half ලෙස. මේ කාසිය හරියට මේ ස්ථානයේ කඩතොළු වීමක් තියෙනවා. ඒ වගේම භාග සංඛ්‍යාවක් ලෙස භාගය යොදාගෙන සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් සතේ ලෙස සඳහන් කරලා තියෙනවා. හොඳයි අපි මේ කාසිය විශාලත්වය සහ කාසිය තොරතුරු බලමු. ඉතින් මේ කාසිය විශාලත්වය ගැන කතා කරොත් මේ කාසිය විස්කම්භය මිලිමීටර් 18ක් ඝනකම මිලිමීටර් 1ක්. ඉතින් මේ කාසිය ඔබ දැන් දන්නවා මේක නිකුත් කරලා තින්නේ 1908 ඒ ලෝකඩ ලෝහයෙන්. ඉතින් මේ කාසිය කාණ්ඩ ගැන අදහසක් දක්වන්න අමාරුයි. ඒ වගේම මෙම කාසිය 1943 දී භාවිතින් ඉවත් කරලා තියෙනවා. හොඳයි අපිට මේ කාසිය ගැන තොරතුරු කොළඹ චැතන්ස් වීදියේ තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික කෞතුකාගාරයෙන් බලා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් මේ වගේ තවත් අලුත් කාසික තොරතුරු සමග හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන් වේවා.